ඉතින් ආයිබෝවන් අපේ කලින් වීඩියෝ එක නවත්පු තැනින් ආයෙ පටන් ගන්න කියලා හිතුණා. එතකොට අර චන්දන අවසන්ත මතු කරන විවිධ පාසල් වලින් එන්නේ විවිධ පෞරුෂයන් සහිත කට්ටියක්. ඒතර විවිධත්ව එකතු වෙච්ච සමාජයක් තමයි හැදෙන්නේ. ඒතකොට ඒක යා කරන්න නම් පොළොල් දේශපාලන සංස්කෘතික අපසරියක් තියෙන සමාජයක් හැදෙන්න ඕන. නමුත් ඒක ලංකාවේ නිර්මාණය වෙන්නේ නැහැ. මොකද එක එක කුලකවලට සමාජය බෙදලා තියෙන නිසා. ඒක උඩ රට පහත රට හෝ මැද රට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙමළ සිංහල මුස්ලිම් කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනික පක්ෂ ජාතික ජන බලවේගය, සමග ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකන් පක්ෂය ආදී වශයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ ඇතුළේ ගොඩනගෙන සංස්කෘතීන් වල විවිධ පෞරුෂයන් සහිත මිනිස්සු බිහි වෙනවා. නමුත් පොදුවේ ගත්තාම ඔහු මතු කරන කාරණේ තමයි කඩන් වැටිච්ච රටක කොහොමද අපි මේ පෞරුෂයන් ගොඩනගන්නේ කියන එක. ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ ගුරු වෘත්තීය සමිතිය වලටවත් මේ වන විට ඇතුල් වෙච්ච නොවිච්ච කලාපයක්. මම ගුරු වෘත්තීය සමිතිය කියලා කිව්වේ අපේ ජෝසප්ලට, මයුරලට සහ වසන්ත ධර්මසිරිලට ඒ කට්ටියට ඒක දැනෙන්න. මොකද ඒගොල්ලෝවත් මේ කඩන් වැටිච්ච සමාජයක කොහොමද දරුවාගේ පෞරුෂය සහ ගුරුවරගේ පෞරුෂය හදන්න කියන කතිකාව ඒගොල්ලෝ ගේන්නේ නැහැ. ඇත්තටම අපේ වෘත්තීය සමිතියේ කතිකාව ගේන්න විදියක් නැහැ. මොකද හැම වෙලාවෙම එල්ලෙන්නේ වැටුපක. ඒක හන්දා ඒවට තියෙන වෙනම න්‍යාය පත්‍ර. වැටුප තමයි. ඕනම රජයකින් ආවට පස්සේ මේ තමන්ගේ ඉල්ලීම් ටික දිනා ගන්න තමයි යන්නේ. දැන් යන්නේ 3-2 සුබෝධනීයක ඉල්ලන්න තමයි යන්නේ. රට කඩම් වැටිලාද? ළමයින්ට මොකද්ද වෙලා තියෙන්නේ? පාසල් පද්ධතියට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක වෘත්තීය සමිතිය වලට අදාළ නැහැ. ඒ විවේචනය කවුරුත් ගේන්නෙත් නැහැ. ඒක ඔන්න ඉතින් මං ගෙනාවා. මාත් වෘත්තීය සමිතිය වල හිටපු කෙනෙක් විදිහට මං ගේනවා. එදත් මං ඔය ගෙනාවා. අපි කරන්න ඕන මෙන්න මේ දේවල් වෙනස් කරන්න ඕන. මොකද මේක හරි වැදගත් රටකට. මොකද ඒ රටක ජනතාව තමයි රටක් දියුණු කරනවද රටක් පවත්ව ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එහෙම නොවුනහම මේක හරි ගැටලුවක් වෙනවා. ඒ ළමා පරපුරට ආදර්ශය දෙන වැඩිහිටි පරපුර අර වීරයා මැරුණාම ළමා පරපුර අයාලේ යනවා. ඒක තමයි මේ මොහොතේ මේ වෙලා තියෙන්නේ. මොකද කාලයක් තිස්සේ තමන්ගේ වීරයන් හිටියට දැන් අපේ කාලේ හිටියොත් අපි ගාමිණී පොන්සේකා වීරයෙක් කරලා හිටියා චිත්‍රපටි නළු ලෝකේ. එයා UMPට ගිහිල්ලා කතානායක වෙලා නොයෙක් මර්ධන කටයුතු වලට අනපන දුන්නට පස්සේ අපිට යාව අපේ පරමාදර්ශයෙන් අයින් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔය වගේ නොයෙක් චරිත අපි උඩ පොම්බල තියාගත්තාම ඒවා හිටපු ගමන් විනාශ වෙනවා. එතකොට තමයි අර වීරයා මැරලා වගේ කතාවක් එන්නේ. ඒ වගේ දේවල් ආපුවාම සමාජය වික්ෂිප්ත වෙනවා. ඇත්තටම ඒක තමයි ලොකුම අවුල. දැන් අපි හදන්න ඕන මේ කොහොමද මේ පරමාදර්ශී සමාජයක් ගොඩනගන්නේ? ඒක ටිකක් හිතන්න ඕන කාරණයක්. සෑහෙන්න වගකිය යුතු දෙයක්. දැන් මාලිමා ආණ්ඩුව පඩි නොගන්න පිරිසක් හදාගෙන ඉන්නවා. නමුත් ඕගොල්ලෝගේ පෞරුෂය කොයි විදිහට ගොඩනගයිද කියන එක සමහර විට හරියටත් අර ගැටලුවක් විදිහටම තියෙනවා. ඕන්න ඒකත් ගොඩනගා ගන්න ඕන. ඒක ඇත්ත වශයෙන්ම නිවැරදි මාර්ගයකට සමාජයක් විදිහට ඔක්කොම එකතු වෙලා සාමූහිකව මේ පියවර ඒගොල්ලෝ ගත්තොත් සානිත්‍යයේ උදව් අරගෙන. ඒ කියන්නේ අර එලිට් එකේ ඉන්න සහයෝගය නොදෙන ඒ සාකච්ඡා ගොඩක් කරන්න කියලා හරිනෙත් ඉල්ල සිටිනවා නිර්මාණයෙන්. ඒ නිර්මාණුත් කියන වගේ සාකච්ඡාවක් තියෙනවා කියලා. ඒ වගේ මේ සමාජය කඩන් වැටිච්ච සමාජයක්. වසන්ත හරියටම කියන මේ සමාජයක මේ පෞරුෂත්වය සමාජානියෝජන කොහොමද ඇති කරන්නේ කියන එක ගුරුවරුන්ටත් නෑ අදහසක්. වෘත්තීය සමිතිය වලට කොහොමත්ම නෑ අදහසක්. සමාජයක් වශයෙන් ගත්තත් අපිට නෑ. ඒ බලපෑම කවුද කරන්න ඕනේ එතකොට? කොහෙන්ද එන්න ඕනේ? අන්න ඒ බලපෑම කරන්න YouTube කරුවොත් ඉන්නවද කියලා මම දන්නේ නෑ. මම ඉල්ලා හිටනවා YouTube කරුවන්ගේ මේ කඩන් වැටිච්ච තැන් වලින් මේ රටවල් ගොඩනගන්න ආදර්ශ ගෙනල්ලා ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ පැත්තට යමු වෙනවා නම් හොඳයි කියලා. මොකද එහෙම නොවුනොත් හැමදාම මේ රට කඩාකප්පල් වෙමින් යන එක විතරයි වෙන්නේ. කිසියම් ස්ථාවරයක් සමාජයක් විදියට මිනිහෙක් නිර්මාණය වෙන්නේ නැහැ. සමාජයේ කඩකට වුණ ආර්ථිකව හරි මොනවා හරි නමුත් පෞරුෂයේ තියෙන මිනිස්සෙක් ගොඩනගන්න ඕන කියන එක මම ඉල්ලසෙන්න. මොකද පාසල් පද්ධතියෙන් හැදෙන්නේ කොන්ද කඩපු පෞරුෂය නැති කරපු පුරවැසියෙක්.
ඒක මටත් එකයි, ඔබටත් එකයි, වසන්තටත් එකයි, නිර්මාල්ටත් පොදුයි. සහ අපේ හැමෝටම හරියටත් ඒක ඇති මං හිතන්නේ. තියෙන්න ඕන. දැන් නැති කරගෙන තිබුණත්. ඒක දැනෙන්න ඕන දෙයක්. ඒක පිටරට ආපුවම ගොඩක් අයට දැනෙනවා. මොකද මේ අපි සහ වෙනත් රටවල් අතර මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන විදිය හරි වෙනස්. අපිට මෙහෙ ආපුවම නම කියලා ආමන්ත්‍රණය කරන්න බෑ ගොඩක් අයට. මොකද මැඩම් සර් කියලා පුරුදු වෙලා. හැමෝම මේ ලෙඩේ දාගන්නවා. ඒ ලෙඩේට බෝ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නම කියලා කතා කරන්න තාම පෞරුෂය හැදිලා නැහැ. ඒකත් මතක තියාගෙන අපි ඊගා වීඩියෝ එකට